ආයිබෝවන් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මම එදිනෙදා ජීවිතයේදී කරන දේවල්. මම සාමාන්‍යයෙන් මගේ හම ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේම මගේ සෞඛ්‍යය ගැන ඉතාමත් සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ මම ලෙඩක් හැදෙන්නේ නැතුව ඉන්න තරමට හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඔයාලත් එහෙමනේ නේද? ලෙඩ තියෙනකොට හරි අමාරුයිනේ. ඒක නිසා මම නිතරම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යනවට වඩා ගෙදර අපිට වටපිටාවෙන් හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා මම ලෙඩ ගොඩක් අඩු කරගෙන තියෙනවා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම ගොඩක් දුරටම කරන දෙයක් තමයි වෙනියල් ගැට රෑ වතුරේ දාලා උදේ තම්බලා ඒක බොන එක හිස් බඩට තමයි මම බොන්නේ. එදින ගියාම ඒක බොන ගමන් මම කරන දේ මගේ මූණත් එකකින් හොද ගන්නවා, බෙල්ලත් හොද ගන්නවා, ඉතුරුනොත් අතපයත් හොද ගන්නවා. ඒක මම සතියේ දෙපාරක් වගේ මම වෙනියල් ගැට මේ තම්බලා බොනවා. එතනින් ගියාම මම ඊළඟට කරනවා පොල්පල. පොල්පල නම් මම සතියට සැරයක් හෝ සතියට දෙපාරක් වගේ කරන්නේ තම්බලා බොන්නේ. මට පොල්පල නම් මම හොයාගන්නේ මගේ මල් පෝච්චි වල තියෙන වැවෙන පොල්පල ටික අරගෙන මම තද අවුවේ දාලා වේලලා ඒකත් මම තියාගෙන බෝතලයකට දාලා ඉතින් ඒව තමයි මම තම්බලා බොන්නේ. එතනින් ගියාම මම බෙලි මල් මට ගොඩාක්ම හොඳ බෙලි මල් නම් හම්බ වෙනවා අඩුයි. මම බෙලි මල් වගේ තම්බලා උදේට තැම්බුවට පස්සේ මම දවසට දෙපාරක් විතර ඒක තියාගෙන බොනවා. ඉතුරුනොත් ඉවර වෙනකම් මම බොනවා ඒක. ඒ කියන්නේ ඉතුරුනොත් කියලා කියන්නේ මම ගොඩක් දුරට ඒක මුට්ටියක් තැම්බුවොත් මුට්ටියම හරි මම දවස පුරාම එක බොනවා. එතන ගියාම මම ගොඩක් දුරට මම තම්බලා බොන්නේ බෙලි කටු. බෙලි කටු කියන්නේ මට අමාලි කියලා හොඳ යාළුවෙක් ඉන්නවා. එයා ගොඩක් ලස්සන යාළුවෙක්. ඉතින් මේ එයා මට ගෙදර ගියේ ගා මට කියන්නේ චමී කොහමද මම ඔයාට බෙලි එකතු කරා කියලා බෙලි මල්ලක්ම දෙනවා. ඉතින් මම කරන දේ ඒක හරි ආසාවෙන් ආදරෙන් අරන් ඇවිල්ලා මොකද මගේ යාළුවානේ. ඉතින් ඒක අරගෙන අනිත් එක නිකන්නේ හම්බෙන්නේ බෙලි කියන්නේ මේ හින ගණන් මේ ඉතින් ඒ අරගෙන ඇවිල්ලා ඒක මම කාලා කටු ටික තද අවුවේ දාලා වේලලා මේ පොඩි කෑලි වලට කඩාගෙන මම මේක බෝතලයකට දාලා අරන් තියා ගන්නවා. එතකොට ඉරමුසු මම ඉරමුසුත් සතියකට සැරයක් වගේ තම්බලා බොනවා. එතකොට රණවරා කියන්නේ ගොඩාක්ම ඉස්සර කාලේ ඉඳන් මට මතකයි අපේ කිරියම්මලා එහෙම කියන දෙයක් තමයි මේ රණවරා ඉතාමත් හොඳ දෙයක් කියලා හැමට. ඒක බිව්වට පස්සේ ආයේ මූණේ ඇඟේ මුකුත්ම ගාන්න ඕනේ. ඒක ලේපි සුදු වෙලා සුදු ලස්සන පැහැපත් හමක් ලැබෙනවා කියලා. ඉතින් මේ කෝමාරිකා ඊළඟට මම කරන දේ මගේ ගෙදර කෝමාරිකා මම පැල දෙක තුනක් හදාගෙන තියෙනවා. ඉතින් මම කරන දේ කෝමාරිකා යටින්ම උඩින් කඩන්නේ යටින් මේක අර නිකන් පරණ වෙන්න බලන මේ ඒකේ මේ පිටක් කපලා මේ ඒකේ තියෙන දේවල් අරගෙන මම කනවා කියලා කියන්නේ මේ කියන අර මැද ජෙල් එක වගේ එක. ඒක අර මුල් කාලේ නම් මට ටිකක් අප්පිරිය වගේ දැනුණා. දැන් නම් ඉතින් මට කෝමාරිකා කන්න පුළුවන්. මම ඒක හරි ආසාවෙන් කරනවා. ඒකම මම කරන්නේ මූණෙත් ගා ගන්නවා. එතනින් ගියාම මම කරන දේ තමයි පිපිඤ්ඤා මම හිටපු ගාම බ්ලෙන්ඩර් කරලා බොනවා. හැබැයි මම සීනි මුකුත්ම දන්නේ. හැබැයි ලුණු චුට්ටක් නම් දානවා. මට නැත්තම් බොන්න හරි අමාරුයි ඒක. ඉතින් ලුණු චුට්ටක් දාලා මම ඒක බොනවා. මම කඩේට ගියාම පිපිඤ්ඤා කිලෝ එකක් විතර අරන් එනවා සතියකට. අරන් ඇවිල්ලා පිපිඤ්ඤා මම නිතරම එක්ක ජූස් හදලා බොනවා. අපේ දුව කරන දේ පිපිඤ්ඤා කපලා නිතරම කනවා. යාගෙන් නම් පිපිඤ්ඤා බේරන්න හරිම අමාරුයි. ඉතින් මම පිපිඤ්ඤා තමයි ඊළඟට පාවිච්චි කරන්නේ. එතකොට අපි ටෝන එකක් වගේ පිපිඤ්ඤා මේ බ්ලෙන්ඩර් කරලා අපේ මූණේ ගා ගන්න පුළුවන්. පිපිඤ්ඤා පෙති දෙකක් S දෙකට තියා ගන්න පුළුවන්. S යට කළු වෙනවට. ආයෙත් ඒ කුඩු බෑග්ස් තේ හදලා ඉවරනට පස්සේ බෑග් ෆ්‍රිජ් එකේ දාලා තිබලා ඒ දෙකත් S දෙකේ තියාගත්තාම S යට කළු වීම අඩු වෙනවා. මම ඒ දේත් කරනවා. එතන ගියාම මම තද අවු එළියට ගිහින් ආවට පස්සේ කරන දෙයක් තමයි පුළුන් කොටන් ඔලිවර හොඳම පුළුන් එක අරගෙන ඉවරලා අයිස් වතුර දාලා අයිස් වතුර දාන ගාම ඔයාලට පුළුවන් නම් පිපිඤ්ඤා ටිකක් බ්ලෙන්ඩර් කරලා ඒකටම දාලා මූණේ S2 එකලම ඔක්කොම මූණේ මුළු මූණේම හරියට මේ හොල්මනක් වගේ ඒක එලා ගත්තහමත් ඊටමත් හොඳ සත්කාරයක්. ඊට පස්සේ මම තව දෙයක් කරන දෙයක් තමයි කසකසයට. කසකසයට මම රැයට වතුරේ දාලා උදේට බොනවා. හිස් බඩට බොනවා. ඒකට ටිකක්
කසකසයට ලියුවාම ගොඩක් වෙලා යනකම් බඩගින්න එන්නෙත් නැහැ. ඉතින් බඩ ඉක්මනට පෙරෙනවා. ඉතින් කසකසයටත් ඉතාමත් හොඳ දෙයක් තමයි. හැම ලස්සනට සහ ඇඟ කෙට්ටුවට තියාගන්න කසකසයට පාවිච්චි කරන්න පුළුවන්. එතනින් ගියාම සාමාන්‍යයෙන් මම ගොඩාක් දුරටම ඔය නාන්න ඉස්සර වෙලා එහෙම මේ ඇඟේ ඔය මුණේ එහෙම තෙල් කියන්නේ මම ගොඩක් දුරට ඔලිව් ඔයිල් ටිකක් දාලා පැය 3ක් වගේ ඉඳලා මේ සෝදනවා. ඒ කියන්නේ නානවා. එතන ගියාම මම ගොඩක්ම දුරට ඒක කරන්නේ හවසට හහ උදේට. ගොඩක් දවල් වුණාම නම් ඒක කරන්න හොඳ නැහැ. මොකද මේ ඉර එළියට තෙල් වර්ග ගාගෙන ඉන්න හොඳ නැහැ. ඔයාලා වුණත් තෙල් ගාගෙන එළියට යන්න එපා. තෙල් එළියට ගාගෙන ගියාට පස්සේ අපි හැම ඉක්මනට ඉතා වේගෙන් කළු වෙන්න බලනවා. ඔලිව් ඔයිල් රැට ගාගෙන ටිකක් ගාගෙන ගොඩාක් ගාගෙන නිදා ගන්න එපා. ඒතර කොට්ටේ හැමත් ගෑ වෙනවනේ. ගාලා සාමාන්‍ය ක්‍රීම් එකක් ගන්න විදියට ඔලිව් ඔයිල් ටිකක් ගාගෙන නිදාගලා උදේට හොදලා අරින්න. එතනින් ගියාම තනියම ඉන්න කෙනෙකුට නම් ඒක ලේසි. දැන් අපි වගේ දරුවෝයි හස්බන්ඩ්ලා ඔක්කොම ඉන්නකොට හරි අමාරුයි. ඉතින් ඊළඟට මම කරන දේ තමයි පොල් තෙල්. පොල් තෙල් මම ගොඩක් දුරට පොල් තෙල් මම කඩෙන් ගන්නෙ නැහැ. මම කරන දේ කඩේට ගියාම පොල් තෙල් හොඳටම වේලිච්ච පොල් ගෙඩි 2-3ක් අරගෙන ඇවිලා ඒක ගාලා බ්ලෙන්ඩ් කරලා වතුර ගොඩක් අඩුවෙන් දාලා තමයි මම මේ බ්ලෙන්ඩ් කරන්නේ. බ්ලෙන්ඩ් කරලා ඒක මිරිකලා අරගෙන මගේ දරලිපක් තියෙනවා. මම එළියේ ඒක දරලිපේ ඒක හින්දලා අරගන්නවා. ඒක හොඳ පොල් තෙල් මම ඊට පස්සේ ඒක ෆ්‍රිජ් එකට දාලා මම නිදා ගන්න යන වෙලාවට අතපය නිකන් ඒතකොට ඒක අර මිදෙනවනේ පොල් තෙල් වල දැකලා තියෙනවනේ ෆ්‍රිජ් එකේ දැම්මට පස්සේ සීතලට මිදෙනවා. ඉතින් ඒ රැට මම කරන දේ එකකින් ගාලා අර ගෑවට පස්සේ ඒක දැනෙන්නේ නැහැ. යනවා චුට්ටක් ගෑවට පස්සේ ගාලා නිදා ගන්නවා. ඒක ඔලුවටත් දාන්න හොඳයි පොල් තෙල්. ඊළඟට සාමාන්‍යයෙන් මෙහෙමයි මම ඔයාලට පෙන්නන්නම ගෙනාවා මම මේ පොල් තෙල්. මම පොල් තෙල් මෙන්න මෙහෙම තමයි තියාගන්නේ. මෙන්න මේ වගේ මේ වගේ දාලා ලේසියිනේ මෙතනින් ගන්න. මේ ෂැම්පූ එහෙම දාන්න මේ වාජනයක් මේක දාලා දැන් තා චුට්ටයි තියෙන දැන් මට හිඳින්න වෙනවා. මේ ඉතින් ඒක එතනින් ගියාම මම ඔලිව් ඔයිල් තියාගන්නෙත් ඒ වගේම වෙනස් පාටක් තියෙන එකකින්. මේ වලට පේනවනේ ඔලිව් ඔයිල් තියාගෙන එහෙම මේ විදියට. එතනින් ගියාම මට මගේ යාළුවෙක් ඔලිව් ඔයිල් ලීටර් 2ක්ම එවලා තියෙනවා. හැබැයි දැන් ඉතින් ඒකේ ගොඩාක් අඩුයි. මොකද අපේ බබාලට එක එක කෑම වලට එහෙම දාලා දෙනවා. මේක හොඳයි මේක මම මගේ හොඳම යාළුවෙක් කියන්නේ මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක් තමයි මට මේක ගෙනත් දුන්නේ. එතනින් ගියාම මගේ තව යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා මට ගෙනත් දුන්නා. මෙන්න මේ ඔයිල් එක. මේක ඇත්තරම කියනවනේ මේක ගොඩාක් හොඳයි. මේක සුවඳයි. මේක රෝස සුවඳක් එන්නේ. මේ ඔයාලා මේ පුළුවන් නම් මේ ආමඩ් ඔයිල් එක ගන්න ලංකාවේ තියෙන ලංකාවේ එකත් හොඳයි. මම මේක එන්නේ ඉස්සර වෙලා ලංකාවේ එක තමයි පාවිච්චි කරේ. එහෙම වෙනසක් නැහැ. මේකේ සුවඳ වෙනස විතරයි තියෙන්නේ. තාමත් හොඳ දේවල් තමයි ආමන්ඩ් ඔයිල්. ඇවිත් නින්දට යනකොට ගානවා විතරක් නෙවෙයි. ඔයා ඔය ගෙදර ඉන්න වෙලාවටත් ගාගෙන ඉන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවත් අවුවට නම් යන්න එපා. තෙල් ගාලා. තෙල් අඩුම ගානේ ඔළුවේ තෙල් ගාලවත් රෙදි ටිකක්වත් එළියට දාන්න යන්න එපා. ඒක නිසා හැම වෙලේම තෙල් ගාන්න නැතුව එළියට බහින්න. එතනින් ගියාම ඔයාලා දවල් කාලේට නම් මම එළියට යනවා නම් කිසිම ක්‍රීම් එකක් ගන්න නැහැ. මම සමහරක් වෙලා සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. ඒකත් ඉතින් මේ එළියට බහිනවා නම් විතරයි. මේ පොඩ්ඩක් ගාගෙන යනවා එච්චරයි. මේ හරි ඉතින් මම දැන් ඔයාලට ගොඩාක් දේවල් කතා කරානේ. ඔයාලට මම කියන්නේ මම කරන දේවල්ම ඔයාලත් කරන්න කියලා. ඔයාලා කැමති නම් කරලා බලලා ඔයාලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න. හැබැයි මම කියන්නේ අර දීර්ඝ කාලීනීය ඒවා කරනකොට අපිට දීර්ඝ කාලීනීයව ඒ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. දැන් ওই කඩවල වල බ්ලීචින් අඩංගු ක්‍රීම් මනම් ගාලා ඒක අර හැම මතු පිටට විතරයි තියෙන්නේ. මං කිව්වා වගේ ඔය බ්ලීචින් අඩංගු ක්‍රීම් ගෑවහම අතරම අපේ මූණ සවුත් වෙනවා. අපි වයසට යන්න එතකොට අපේ මූණේ තැන් වල එක එක ලප අනම්මනම් එනවා. දැන් මමත් දශක 4ක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඉදිරි කාලෙත් මම ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම දැන් හෙට අඩුම ගානේ හෙට වෙනකන් හරි ජීවත් වුණොත් ඒක කියන්න බෑනේ අපේ ජීවිතේ හරි අනිත්‍යයිනේ. ඒක නිසා හෙට වෙනකන් හරි මම ජීවත් වුණොත් මම ගොඩක් උත්සාහ කරනවා මගේ රූපෙස් රැකගෙන
ඒ කියන්නේ මගේ හැම මගේ රූපය මගේ සෞඛ්‍යය හැම දෙයක්ම හැකගෙන කාටවත් කරදරයක් නැතුව බරක් නොවි ඉදිරියට යන්න. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. එහෙනම් අත්හදා බලලා සාතු ප්‍රතිඵල ලබා ගන්න. එහෙනම් ඔයාලා ඔක්කොම හැමෝටම සුබ දවසක්.